ඉස්සෙල්ලා රෙකෝඩින් එකෙන් ඉල්ලුම කියන්නේ මොකක්ද? ඉල්ලුමේ කොටස් දෙක ගැන කතා කරා. ඒ වගේම ඉල්ලුම තීරණය කරන සාධක ඒ සියල්ල කතා කරා. අද අපිට කතා කරන්න තියෙන්නේ ඉල්ලුම් න්‍යාය ගැන. ඉල්ලුම් න්‍යාය කියලා කියන්නේ ඉල්ලුම තීරණය වීමට බලපාන ඕනෑම සාධකයක්. වෙනස් වීමට අනුකූලව සලකා බලන භාණ්ඩයේ ඉල්ලුම වෙනස් වන ආකාරය විග්‍රහ කොට දැක්වීම ඉල්ලුම් න්‍යාය ලෙස හැඳින්වේ. ඉල්ලුම් න්‍යාය කියන්නේ ඉල්ලුම තීරණය වීමට බලපාන ඕනෑම සාධකයක්. වෙනස් වීමට අනුකූලව සලකා බලන භාණ්ඩයේ ඉල්ලුම වෙනස් වන ආකාරය විග්‍රහ කොට දැක්වීම ඉල්ලුම් න්‍යාය ලෙස හඳුන්වයි. ඉල්ලුම තීරණය වීමට බලපාන සාධක අපි දන්නවා. සලකා බලන භාණ්ඩයේ මිල, සම්බන්ධිත භාණ්ඩවල මිල, ආදායම, පාරිභෝගික රුචිකත්වය, අනෙකුත් සාධක, ඊළඟ ගැනුම්කරුවන් සංඛ්‍යාව, ඔන්න ඔය කියන ඕනෑම සාධකයක් වෙනස් වීමට අනුකූලව සලකා බලන භාණ්ඩයේ ඉල්ලුම වෙනස් වන ආකාරය විග්‍රහ කිරීම තමයි අපි ඉල්ලුම් න්‍යාය කියලා කියන්නේ. ඉල්ලුම් න්‍යායේදී මේ සියලුම සාධකයන් වෙනස් වීම කතා කරන්න අපහසුයිනේ. එතකොට ඉල්ලුම් ප්‍රමාණයත් පිළිබඳව අධ්‍යයනය කිරීම අපහසුයිනේ. ඒ නිසා අපි ඉල්ලුම් න්‍යාය යටතේ ඉල්ලුම් නීතිය පිළිබඳව සාකච්ඡා කරනවා. ඉල්ලුම් තීරණය වීමට බලපාන සියලුම සාධකයන් වෙනස් වීමට අනුකූලව ඉල්ලුම වෙනස් වන ආකාරය විග්‍රහ කිරීම අපහසු නිසා ඉල්ලුම් නීතිය කියලා එකක් ඉල්ලුම් න්‍යාය යටතේ අපි ඉගෙන ගන්නවා. ඉල්ලුම් නීතිය කියන්නේ දෙන ලද නිශ්චිත අවස්ථාවකදී මම ඔයාලට කිව්වා ඉල්ලුම පිළිබඳව සලකා බැලීමේදී යම් නිශ්චිත කාල පරිච්ඡේදයක් තුල තමයි අපි ඉල්ලුම පිළිබඳ විග්‍රහ කරන්න කියලා. ඉල්ලුම් කරන්න කියලා. මොකද මිනිසුන්ගේ අවශ්‍යතාවයන් උවමනාවන් කාලෙන් කාලෙට වෙනස් වෙනවා. ඒ නිසා යම් නිශ්චිත කාල පරිච්ඡේදයක් ඇතුළත ඉල්ලුම සලකනවා කියලා මම කිව්වා. ඒ නිසා යම් දෙන ලද නිශ්චිත අවස්ථාවකදී ඉල්ලුම කෙරෙහි බලපාන අනෙකුත් සාධක නොවෙනස්ව තිබියදී. ඒ කියන්නේ ඉල්ලුම කෙරෙහි බලපාන අනෙකුත් සාධක ස්ථාවරව තිබියදී සලකා බලන භාණ්ඩයේ මිල හා එහි ඉල්ලුම් ප්‍රමාණය අතර පවතින ප්‍රතිලෝම සම්බන්ධතාවය ඉල්ලුම් නීතිය ලෙස හැඳින්වේ. දෙන ලද නිශ්චිත අවස්ථාවකදී ඉල්ලුම කෙරෙහි බලපාන අනෙකුත් සාධක නොවෙනස්ව තිබියදී. මෙතන අනෙකුත් සාධක කියලා කියන්නේ සම්බන්ධිත භාණ්ඩවල මිල, ආදායම, ඊළඟ පාරිභෝගික රුචිය, අනාගත අපේක්ෂාවන්, ගැනුම්කරුවන් සංඛ්‍යාව අන්න ඒ කියන සාධකයන් ස්ථාවරව තිබිද්දී, ඒ කියන්නේ වෙනස් වෙන්නේ නැතුව තිබිද්දී සලකා බලන භාණ්ඩයේ මිල හා එහි ඉල්ලුම් ප්‍රමාණය අතර පවතින ප්‍රතිලෝම සම්බන්ධතාවය ඉල්ලුම් නීතිය ලෙස හඳුන්වනවා. මේ ප්‍රතිලෝම සම්බන්ධතාවය කියලා කියන්නේ මිලත් ඉල්ලුම් ප්‍රමාණයත් අතර තියෙන්නේ ප්‍රතිලෝම සම්බන්ධයක් කියලා. අපි සලකා බලන භාණ්ඩයේ මිලත් ඉල්ලුම් ප්‍රමාණයත් අතර තියෙන ප්‍රතිලෝම සම්බන්ධතාවයක් කියලා අපි මේ ඉල්ලුම් නීතිය යටතේ ඉගෙන ගන්නවා. ඒ කියන්නේ මිල වැඩි නම් යම් භාණ්ඩයක සලකා බලන භාණ්ඩයේ මිල වැඩි නම් ඉල්ලුම් කරන ප්‍රමාණය අඩුයි. මිල අඩු නම් සලකා බලන භාණ්ඩයේ ඉල්ලුම් කරන ප්‍රමාණය වැඩි. මිලත් ඉල්ලුම් ප්‍රමාණයත් අතර තියෙන ප්‍රතිලෝම සම්බන්ධතාවයක් කියලා ඉල්ලුම් නීතියේදී ඉගෙන ගන්නවා. ඉල්ලුම් නීති ඉදිරිපත් කිරීමේදී එය පහත සඳහන් උපකල්පන මත පිහිටා ඇත. නිශ්චිත අවස්ථාවක මිල හා ඉල්ලුම් ප්‍රමාණය සැලකිල්ලට ගැනීම. මේ නිශ්චිත අවස්ථාවක් ගත්තේ මොකද කියලා මම ඉස්සෙල්ලත් කිව්වා. මොකද මිනිසුන්ගේ උවමනාවන් කාලෙන් කාලෙට වෙනස් වෙනවා. ඒ නිසා අපි නිශ්චිත කාල පරිච්ඡේදයක් තුල තමයි ඉල්ලුම් ප්‍රමාණය සැලකිල්ලට ගන්න. මිලත් ඉල්ලුම් ප්‍රමාණය සැලකිල්ලට ගන්න. මිල හැර ඉල්ලුමට බලපාන අනිකුත් සාධක වෙනස් නොවන බව. ඒ කියන්නේ මිල හැර අනෙකුත් ඉල්ලුමට බලපාන අනෙකුත් සාධක කියන්නේ සම්බන්ධිත භාණ්ඩවල මිල, අනාගත අපේක්ෂාවන්, පාරිභෝගික රුචිය, ආදායම, ගැනුම්කරුවන් සංඛ්‍යාව සියල්ල. ස්ථාවරයි කියලා අපි කියන්නේ ඉල්ලුම් ප්‍රමාණයේ වෙනස අධ්‍යයනය කිරීමේ පහසුවට. නැත්නම් ඉල්ලුම විග්‍රහ කිරීම, ඉල්ලුම තීරණය වන ආකාරය පැහැදිලි කිරීම අපහසුයි. අනිකුත් සාධක වෙනස් වෙන්න ගත්තොත්. ඒ නිසා අපි
මේ ඉල්ලුමට බලපාන අනිකුත් සාධක ස්ථාවරයි කියලා සලකා බලන භාණ්ඩයේ මිලත් එක්ක ඉල්ලුම් ප්‍රමාණය වෙනස් වෙනවා කියලා උපකල්පනය කරනවා. සාමාන්‍ය භාණ්ඩයක ඉල්ලුම සැලකිල්ලට ගැනීම. තාර්කික ගැනුම්කරුවන්ගේ හැසිරීම සැලකිල්ලට ගැනීම. ඊළඟට ඉල්ලුම් නීති ඉදිරිපත් කළ හැකි විකල්ප ක්‍රම තුනක් තියෙනවා. ඒ කියන්නේ ඉල්ලුම් නීතිය ඉදිරිපත් කරන්න පුළුවන් ආකාර තුනක් තියෙනවා. එකක් තමයි ඉල්ලුම් ලේඛනයක් ඇසුරෙන්, අනිත් එක ඉල්ලුම් වක්‍රයක් ඇසුරෙන්, අනිත් එක ඉල්ලුම් සමීකරණයක් ඇසුරෙන්. ඉල්ලුම් ලේඛනයක් ඇසුරෙන් කියන්නේ වගුවක් ඇසුරෙන් අපිට ඉල්ලුම් නීති ඉදිරිපත් කරන්න පුළුවන්. මෙන්න මේ වගේ වගුවක් ඇසුරෙන් අපිට පුළුවන් ඉල්ලුම් නීතිය ඉදිරිපත් කරන්න. නිශ්චිත අවස්ථාවක ඉල්ලුමට බලපාන අනෙකුත් සාධක ස්ථාවරව තිබියදී සලකා බලන භාණ්ඩයට පැවතිය හැකි විකල්ප මිල ගණන් යටතේ ගැනුම්කරුවන් මිලදී ගැනීමට අපේක්ෂා කරන ප්‍රමාණයන් දක්වන ලේඛනය ඉල්ලුම් ලේඛනය ලෙස අපි හඳුන්වනවා. මේ තියෙන සලකා බලන භාණ්ඩයේ මිල මේ යම් විකල්ප මිල ගණන් දීලා තියෙනවා. ඒ මිලට අනුව ඉල්ලුම් කරන ප්‍රමාණය ඉල්ලුම් කිරීමට අපේක්ෂා කරන ප්‍රමාණය මේ විදිහට දීලා තියෙනවා. මිලයි ඉල්ලුම් ප්‍රමාණය අතර තියෙන්නේ ප්‍රතිලෝම සම්බන්ධතාවයක් කියලා මම ඉල්ලුම් නීතිය යටතේ කතා කරා. අපි බලමු මේක ඇත්තද කියලා. මෙතන මිල බිඳුව. එතකොට ඉල්ලුම් කරනවා ඉල්ලුම් ප්‍රමාණය 600. මෙතන මිල 10ක් වෙනකොට ඉල්ලුම් ප්‍රමාණය 500කින් අඩු වෙලා. ඒ කියන්නේ මිල බිඳුවේදී ඉල්ලුම් ප්‍රමාණය 600ක් තිබුණා. මිල 10 දක්වා වැඩි වුණා. එතකොට ඉල්ලුම් ප්‍රමාණය අඩු වෙනවා 500 දක්වා. මිල 20 දක්වා වැඩි වෙනවා. ඉල්ලුම් ප්‍රමාණය අඩු වෙනවා 400 දක්වා. එතකොට සලකා බලන භාණ්ඩේ මිලත් ඉල්ලුම් ප්‍රමාණයත් අතර තියෙන ප්‍රතිලෝම සම්බන්ධතාවයක් කියලා අපිට පේනවා. ඒ කියන්නේ මිල වැඩි වෙන විට ඉල්ලුම් කරන ප්‍රමාණය අඩු වෙනවා. ඊළඟට ඒ තමයි ඉල්ලුම් ලේඛනයක්. ඉල්ලුම් ලේඛනයක් ඇසුරෙන් කියලා කියන්නේ වගුවක් ඇසුරෙන් සලකා බලන භාණ්ඩයේ මිලත් ඉල්ලුම් ප්‍රමාණයක් දාලා වගුවකට ඒ වගුවක් ඇසුරෙන් ඉදිරිපත් කිරීම තමයි අපි ඉල්ලුම් ලේඛනයක් කියලා කියන්නේ. ඉල්ලුම් වක්‍රයක් කියන්නේ ප්‍රස්ථාරයක් ඇසුරෙන් මෙන්න මේ වගේ ප්‍රස්ථාරයක් ඇසුරෙන් ඉදිරිපත් කිරීම. බලමු. නිශ්චිත අවස්ථාවක ඉල්ලුම කෙරෙහි බලපාන අනෙකුත් සාධක නොවෙනස්ව තිබියදී සලකා බලන භාණ්ඩයේ විකල්ප මිල ගණන් යටතේ මෙන්න මේ තියෙන විකල්ප මිල ගණන් යටතේ ඉල්ලුම් ප්‍රමාණයන් දක්වන ලක්ෂ්‍යයන් සම්බන්ධ කොට අඳිනු ලබන රේඛාව අපි කියනවා ඉල්ලුම් වක්‍රය කියලා. අපි බලමු මේ තියෙන ඉල්ලුම් වක්‍රය. ඉල්ලුම් වක්‍රය මෙන්න මේ විදිහට සරල රේඛීය බෑවුමක් ආකාරයෙන් තමයි තියෙන්නේ. මේ පැත්තට අපි දානවා සලකා බලන භාණ්ඩයේ මිල P කියලා. මේ අක්ෂර දානවා සිරස් අක්ෂර දානවා සලකා බලන භාණ්ඩයේ මිල රුපියල් P. ඊළඟට තිරස් අක්ෂයෙන් අපි පෙන්වන්නේ ඉල්ලුම් ප්‍රමාණය. මෙතන D කියලා අපි හඳුන්වන්නේ ඉල්ලුම් වක්‍රය අපි හඳුන්වනවා D කියලා. ඩිමාන්ඩ් කියන එක තමයි මේ D කියලා හඳුන්වලා තියෙන්නේ. ඒ අනුව මිල අපිට බිඳුවේ ඉඳන් 10 20 30 40 50 60 කියලා දීලා තියෙනවා. ඉල්ලුම් ප්‍රමාණයන් 100 200 300 ඒ ආකාරයෙන් දීලා තියෙනවා. පළවෙනි එක බැලුවොත් මිල 50 දී ඉල්ලුම් කරනවා 100. ඉල්ලුම් ප්‍රමාණය 100. මිල 50 දී ඉල්ලුම් ප්‍රමාණය 100. ඊට මිල 40 දී ඉල්ලුම් ප්‍රමාණය 200. මිල අඩු වෙනකොට ඉල්ලුම් ප්‍රමාණය වැඩි වෙලා 100 ඉඳන් 200 දක්වා වැඩි වෙලා තින මිල අඩු වෙනකොට මිල 30 වෙනකොට ඉල්ලුම් ප්‍රමාණය 300 දක්වා වැඩි වෙලා තියෙනවා. මිල අඩු වෙනවා, ඉල්ලුම් ප්‍රමාණය වැඩි වෙනවා. මිලත් ඉල්ලුම් ප්‍රමාණයත් අතර තියෙන ප්‍රතිලෝම සම්බන්ධතාවය. ඒ නිසා මෙන්න මේ වක්‍රයේ මේ ලක්ෂ ටික යා කරලා ඇන්දම සරල රේඛීයව පහළට බෑවුම් වන වක්‍රයක් තියෙන්නේ. එහෙම බෑවුම් වෙන්න හේතුව තමයි මිලත් ඉල්ලුම් ප්‍රමාණයත් අතර තියෙන්නේ ප්‍රතිලෝම සම්බන්ධතාවයක් නිසා. හොඳට මතක තියාගන්න ඉල්ලුම් වක්‍රය මෙහිම ඍණ බෑවුමක් ගැනීමට මේ වගේ පහළට බෑවුම් වෙන්න බලපාන හේතුව තමයි මිලත් ඉල්ලුම් ප්‍රමාණයත් අතර තියෙන ප්‍රතිලෝම සම්බන්ධතාවයක් නිසා. ඒ කියන්නේ මිල වැඩි වෙද්දී ඉල්ලුම් ප්‍රමාණය අඩු වෙන නිසාත් මිල අඩු වෙද්දී ඉල්ලුම් ප්‍රමාණය වැඩි වෙන නිසාත් තමයි මෙන්න මේ විදිහේ සරල රේඛීය බෑවුමකින් ඉල්ලුම් වක්‍රය පහළට බෑවුම් වන සරල රේඛාවක් වෙන්නේ. ඊළඟට ඉල්ලුම් සමීකරණය.
නිශ්චිත අවස්ථාවක ඉල්ලුම කෙරෙහි බලපාන අනෙකුත් සාධක නොවෙනස්ව තිබියදී සලකා බලන භාණ්ඩයේ මිල ගණන් හා ඉල්ලුම් ප්‍රමාණ අතර ප්‍රතිලෝම සම්බන්ධතාව සමීකරණයක් මගින් සාරාංශ කොට දැක්වීම ඉල්ලුම් සමීකරණය කියලා කියන මෙන්න මේ ආකාරයෙන් QD සමානයි A ඍණ BP කියන සමීකරණය ඇසුරෙන් ඉල්ලුම් නීතිය ඉදිරිපත් කිරීම තමයි සමීකරණයක් ඇසුරෙන් ඉල්ලුම් නීතිය ඉදිරිපත් කිරීම කියලා අපි කියන්නේ. QD කියන්නේ ඉල්ලුම් ප්‍රමාණය. A කියන්නේ මිල බිඳුව වන විට ඉල්ලුම් ප්‍රමාණය. මිල බිඳුව වන විට, ඒ කියන්නේ මිල ශූන්‍ය වන විට ඉල්ලුම් ප්‍රමාණය. මේ A කියන්නේ. ඍණ BP කියන්නේ B කියන්නේ මිල සංගුණකය. එහෙම නැත්නම් මිල එක් ඒකකයකින් වෙනස් වූ විට ඉල්ලුම් ප්‍රමාණය කොතරම් වෙනස් වනවාද යන්න අපි කියනවා B කියලා. B අපිට හොයන්න පුළුවන් ඩෙල්ටා QD. ඩෙල්ටා QD කියන්නේ ඉල්ලුම් ප්‍රමාණයේ වෙනස බෙදනවා ඩෙල්ටා P වලින් මිලෙහි වෙනසින්. B අපිට හොයන්න පුළුවන්. ඒ වගේම අපිට සමීකරණයෙන් ලේසියෙන්ම මේ A හා B ගන්නත් පුළුවන්. අපි ගත්තොත් QD සමානයි 600 ඍණ 10යි. අපි ගන්නවා මෙන්න මේ සමීකරණය. QD සමානයි 600 ඍණ 10යි. මේකේ මෙන්න මේ P මිලට ඉස්සරහින් තියෙන සංඛ්‍යාවට තමයි අපි B කියලා හඳුන්වන්නේ. B කියලා අපි හඳුන්වන්නේ මිලට ඉස්සරහින් තියෙන සංඛ්‍යාව. මිල සංගුණකයේ විදිහට අපි හඳුන්වන්නේ P අකුරට ඉස්සරහින් තියෙන Pත් එක්කම තියෙන සංඛ්‍යාව තමයි අපි B කියලා. ඒතැන තියෙන සංඛ්‍යාව තමයි අපි B කියලා ගන්නෙ. ඊළඟට මිල බිඳුවේදී ඉල්ලුම වෙන්නේ දැන් අපි 10 බිඳුව කියලා ගන්නවා. 10 දැන් අපි P ට ආදේශ කරනවා බිඳුව. මිල බිඳුවේදී ඉල්ලුමනේ. එතකොට 10 වරක් බිඳුව බිඳුවයි. එතකොට මිල බිඳුවේදී ඉල්ලුම කීයද? 600යි. මිල බිඳුවේදී ඉල්ලුම 600යි. එතකොට ඔයාලා තේරුම් ගන්න ඉල්ලුම් සමීකරණයේ මිලට සම්බන්ධ වෙලා තියෙන ඉතිරි මෙන්න මේ කොටස අපි කියනවා A කියලා. මෙන්න මේ මිලත් එක්කම තියෙන ඉස්සරහින් තියෙන සංඛ්‍යාව අපි B කියලා හඳුන්වනවා. මේ හදලා තියෙන A කියන්නේ 600යි. B QD බෙදීම P කියලා ගත්තොත් QD ඩෙල්ටා QD අපි ගන්නවා 100යි කියලා. ඒක බෙදනවා 10න්. එතකොට එනවා ඍණ 10යි කියලා. මේ ඍණ 100 ගත්තේ කොහෙන්ද? මේ ඍණ 100 ගත්තේ මෙන්න මේ ඍණ 100 ගත්තේ මෙන්න මේ ඉල්ලුම් ප්‍රමාණය අතර තියෙන වෙනස. අපි ගත්තොත් 600 ඍණ 500. 600යි 500 අතර ඉල්ලුම් ප්‍රමාණය කීයද? 100. 500 ඍණ 600 කියලා ගත්තොත් ඍණ 100යි කියලා අපිට ඉල්ලුම එනවා. දැන් 100 ඍණ 200 ගත්තොත් මිල ඉල්ලුම් ප්‍රමාණය එනවා ඍණ 100යි කියලා. මෙන්න මේ අතර පරතරය ඉල්ලුම් ප්‍රමාණ දෙකක් අතර තියෙන පරතරය තමයි අරගෙන තියෙන ඍණ 100යි කියලා. ඒ වගේම ඒ කියන එක B කියන්නේ මිලත් එක්කම තියෙන සංඛ්‍යාව මිලත් එක්ක මෙතන තියෙන්නේ Pත් එක්ක තියෙන්නේ 10. ඒ නිසා අපි B විදිහට ගන්නෙ 10. අපිට 10 නැත්නම් මෙන්න මේ විදිහට හොයන්න පුළුවන්. මිල අතර වෙනසත් ඉල්ලුම් ප්‍රමාණය අතර වෙනසත් අරගෙන හැබැයි ලේසියෙන්ම සූත්‍රයක් දුන්නොත් අපිට මේ ආකාරයෙන් ගන්න පුළුවන්. අපිට දෙන සමීකරණයේ දුරස්සලා Pට ඈතින් තියෙන සංඛ්‍යාව A විදිහටත් Pත් එක්කම තියෙන ඉස්සරහින් තියෙන සංඛ්‍යාව B විදිහටත් අපි ගන්නවා. ගොඩක් වෙලාවට සමීකරණය ඇසුරෙන් අපිට ගණන් එනවා. ඒ වගේම මෙතන ඍණ උනේ සූත්‍ර අපි ගන්න QD සමානයි A ඍණ BP නේ. A ඍණ BP. එතකොට B කියන සංඛ්‍යාවට අපිට එන්න ඍණ අගයක්. අන්න ඒ නිසා මෙතන ඍණ 100 ගත්තේ ඒ විදිහට. ඍණ 100 ගත්තේ ඒ විදිහට. එතකොට ඍණ 100 10න් බෙදුවම ඍණ 10 එනවා.
සාමාන්‍ය භාණ්ඩයක ඉල්ලුම් වක්‍රය වමේ සිට දකුණට පහළට බෑවුම් වේ. මම කතා කරා ඒක. සාමාන්‍ය භාණ්ඩයක ඉල්ලුම් වක්‍රය පහළට බෑවුම් වන්නේ සලකා බලන භාණ්ඩයේ මිල හා ඉල්ලුම් ප්‍රමාණය අතර ප්‍රතිලෝම සම්බන්ධතාව නිසායි. එය ඉල්ලුම් නීතිය ලෙස හැඳින්වේ. හරි. මම ඔයාලට ඉස්සෙල්ලා කිව්වා පහළට බෑවුම් වෙනවා භාණ්ඩයේ කිල්ලුම් වක්‍රය සාමාන්‍ය භාණ්ඩයේ කිල්ලුම් වක්‍රය. ඒකට හේතුව වෙන්නේ සලකා බලන භාණ්ඩයේ මිලත් ඉල්ලුම් ප්‍රමාණය අතර තියෙන ප්‍රතිලෝම සම්බන්ධතාවය නිසා කියලා. එය ඉල්ලුම් නීතිය ලෙස අපි හඳුන්වන. ඉල්ලුම් නීතියෙන් කියන්නේ ඒකනේ. ඉල්ලුම් නීතියෙන් අපිට ඉදිරිපත් කරන්නේ මිලත් සලකා බලන භාණ්ඩයේ මිලත්. මොකද්ද සලකා බලන භාණ්ඩයේ මිලත් කියලා. අනිවාර්යයෙන්ම සලකා බලන භාණ්ඩයේ මිල වෙන්න ඕන. අනිකුත් භාණ්ඩ නෙමෙයි. සලකා බලන භාණ්ඩයේ මිලත් ඉල්ලුම් ප්‍රමාණයත් අතර ප්‍රතිලෝම සම්බන්ධතාවයක් පැවතීම නිසා තමයි ඉල්ලුම් වක්‍රය, ඒ සාමාන්‍ය භාණ්ඩක ඉල්ලුම් වක්‍රය පහළට බෑවුම් වෙන්නේ. සලකා බලන භාණ්ඩයේ මිල හා ඉල්ලුම් ප්‍රමාණය අතර ප්‍රතිලෝම සම්බන්ධය ඇතිවීමට හේතු විවිධ ප්‍රවේශ ඔස්සේ ඉදිරිපත් වී ඇති නමුදු මෙහිදී සලකා බලන්නේ මිල ප්‍රතිවිපාකය පිළිබඳව පමණි. මේ ප්‍රතිලෝම සම්බන්ධතාවය ඇතිවෙන්න විවිධ හේතු බලපාලා තියෙනලු. හැබැයි අපි මේකෙදි කතා කරන්නේ මිල ප්‍රතිවිපාකය ගැන. මිල ප්‍රතිවිපාකය ගැන තමයි කතා කරන්නේ. මිල ප්‍රතිවිපාකය සමන්විත වන්නේ උප ප්‍රතිවිපාක දෙකකින්. කියන්නේ කොටස් දෙකකින් මිල ප්‍රතිවිපාකය සම්බන්ධ වෙනවා. මේ සමන්විත වෙනවා. එකක් තමයි මිල වෙනස් වීමක ආදේශන ප්‍රතිවිපාකය. අනිත් එක ආදායම් ප්‍රතිවිපාකය. ආදේශන ප්‍රතිවිපාකයයි ආදායම් ප්‍රතිවිපාකයයි තමයි මිල ප්‍රතිවිපාකයේ කොටස් දෙක. හරි. නැවත නෝට් එකේ මුලට ගියොත් අද අපි කතා කරේ ඉල්ලුම් න්‍යාය ගැන. ඉල්ලුම් න්‍යාය කියලා අපි කිව්වේ ඉල්ලුම කෙරෙහි බලපාන ඕනෑම සාධකයක් වෙනස් වීමට අනුකූලව භාණ්ඩේ සලකා බලන භාණ්ඩේ ඉල්ලුම වෙනස් වන ආකාරය විග්‍රහ කිරීම. ඉල්ලුම් න්‍යාය කියලා අපි හැඳින්නුවා. හැබැයි අපිට මේ සියලුම සාධකයන් වෙනස් වීම පිළිබඳව අධ්‍යයනය කරන්න ගියොත් සියලුම සාධකයන් වල වෙනස් වීම පිළිබඳව අධ්‍යයනය කරන්න ගියොත් ඉල්ලුම් ප්‍රමාණ ඉල්ලුම පිළිබඳව අධ්‍යයනය කිරීම සංකීර්ණ කාර්යයක් වන නිසා අපි මේකෙදී සලකා බලන භාණ්ඩයේ මිල හැර අනිකුත් සාධක ස්ථාවරයි කියලා උපකල්පනය කරනවා. සලකා බලන භාණ්ඩයේ මිල හැර අනෙකුත් සාධක ස්ථාවරයි කියලා උපකල්පනය කරනවා. ඒ නිසාම අපිට ඉල්ලුම් න්‍යායට අනුව ඉල්ලුම් නීතිය බිහි වෙලා තියෙනවා. ඉල්ලුම් න්‍යාය යටතේ ඉල්ලුම් නීතිය බිහි වෙලා තියෙනවා අපේ අධ්‍යයනයේ පහසුව සඳහා. ඉල්ලුම් නීතියෙන් කියන්නේ දෙන ලද නිශ්චිත කාල පරිච්ඡේදයක් තුළදී ඉල්ලුම කෙරෙහි බලපාන අනෙකුත් සාධක නොවෙනස්ව තිබියදී සලකා බලන භාණ්ඩයේ මිල හා එහි ඉල්ලුම් ප්‍රමාණය අතර පවතින ප්‍රතිලෝම සම්බන්ධතාවය ගැන තමයි කියන්නේ ඉල්ලුම් නීතිය කියලා. ඉල්ලුම් නීති ඉදිරිපත් කිරීමේදී යොදා ගන්න උපකල්පන තියෙනවා. ඉල්ලුම් නීති ඉදිරිපත් කරන්න පුළුවන් විකල්ප ක්‍රම තුනක් තියෙනවා. එකක් තමයි ඉල්ලුම් ලේඛනයක්. ඒ කියන්නේ වගුවක් ඇසුරෙන් අපිට පුළුවන්. ඊට ඉල්ලුම් වක්‍රයක් ඇසුරෙන් ප්‍රස්තාරයක් ඇසුරෙන් පුළුවන්. ඉල්ලුම් සමීකරණය ඇසුරෙන් පුළුවන්. ඉල්ලුම් ලේඛනයක් කියලා කියන සලකා බලන භාණ්ඩයේ තියෙන විවිධ විකල්ප මිල ගණන් දාන ව්‍යක්තිරුවකට අනෙක් පැත්තට දානවා ඉල්ලුම් ප්‍රමාණයේ භාණ්ඩේ. එතකොට අන්න ඒ විදිහට අපි ඉල්ලුම් නීති ඉදිරිපත් කරන්න පුළුවන්. ඉල්ලුම් නීතිය කියන්නේ සලකා බලන භාණ්ඩයේ මිලත් ඉල්ලුම් ප්‍රමාණය අතර ප්‍රතිලෝම සම්බන්ධතාවයක් තියෙනවා කියලා අපි පෙන්눔 කරන ක්‍රම තමයි මේ ඉදිරිපත් කරන්න පුළුවන් විකල්ප ක්‍රම කියලා කියන්නේ. ඒතර ඉල්ලුම් ලේඛනයක් විදිහට අපිට පුළුවන් අර විදිහට වගුවක් දාලා යම් විකල්ප මිල ගණන් යටතේ ඉල්ලුම් ප්‍රමාණය වෙනස් වෙන ආකාරය දක්වන්න. ඊළඟට ඉල්ලුම් වක්‍රයක් ඇසුරෙන් අපිට පුළුවන්. ඉල්ලුම් වක්‍රයක් අඳින්න නම් අපිට අනිවාර්යයෙන්ම ඉල්ලුම් ලේඛනයක් හදා ගන්න ඕනේ. ඉල්ලුම් ලේඛනයට අනුව තමයි අපි ඉල්ලුම් වක්‍රය නිර්මාණය කරන්නේ. මොකද අපි දන්නේ නැනේ ඒ මිලේදී කොච්චර ඉල්ලුම් කරනවාද කියලා. ඒ නිසා අපි ඉල්ලුම් වක්‍රයක් හදා ගන්න අඩුම විකල්ප මිල තුනක් හා ඉල්ලුම් ප්‍රමාණ තුනක්වත් අපිට අඩුම තියෙන්න ඕනේ ඉල්ලුම් ලේඛනයක් හදාගන්න. ඊට ඉල්ලුම් සමීකරණය කියලා කියන්නේ QD සමානයි A ඍණ BP කියන සමීකරණය ආශ්‍රයනුත් අපිට පුළුවන් ඉල්ලුම් නීති ඉදිරිපත් කරන්න. QD කියන්නේ ඩිමාන්ඩ් ඉල්ලුම් ප්‍රමාණය. ඊළඟට A කියන්නේ මිල බිඳුවේදී ඉල්ලුම් ප්‍රමාණය. B කියන්නේ මිල සංගුණකය. එහෙම නැත්නම් බෑවුම වක්‍රේ බෑවුම තමයි අපි මේ B කියලා හඳුන්වන්නේ. B ඇයි ඩෙල්ටා QD බෙදීම ඩෙල්ටා P වලින් අපි B හොයන්නේ. එතකොට අපිට මේ බෑවුම තමයි B වලින්
පෙන්නලා තියෙන්නේ. අපිට අපි මං ඔයාලට කිව්වා ලේසියෙන් අපිට A හා B සංඛ්‍යා හොයාගන්න පුළුවන් කියලා. අපිට සූත්‍රය දුන්නොත් A හා B අපිට ලේසියෙන්ම ගන්න පුළුවන්. P කියන P කියන පීට මිලට P කියන මිලට දුරහින් තියෙන මෙන්න මේ මෙතන ඍණ ලකුණට ඉස්සරහින් තියෙන සංඛ්‍යාව අපි හඳුන්වනවා A කියලා. පීත් එක්කම තියෙන සංඛ්‍යාව පීට ඉස්සරහින් තියෙන සංඛ්‍යාව අපි හඳුන්වනවා B කියලා. එහෙම දුන්නේ නැතුව අපිට ඉල්ලුම් ලේඛනයක් දීලා ඉල්ලුම් ලේඛනයක් ආශ්‍රයෙන් අපිට ගාණ හදන්න આવොත් අපි ඒ ඇසුරෙන් ගන්න ඕන ඉල්ලුම් ප්‍රමාණය අතර තියෙන වෙනස ගන්නවා ඊළඟට මිලෙහි වෙනස අරගෙන බෙදලා ගන්න ඕන. මෙන්න මේ B කියන්නේ බෑවුම. බෑවුම අපි හොයන්නේ ඩෙල්ටා QD බෙදීම ඩෙල්ටා P වල. ඒක තමයි B කියලා කියන්නේ. හරි. ඒ වගේම සලකා බලන භාණ්ඩයේ මිල හා ඉල්ලුම් ප්‍රමාණය අතර මේ ප්‍රතිලෝම සම්බන්ධයක් ඇති වෙන්න බලපාන හේතු විවිධ ප්‍රවේශ ඔස්සේ අපිට අධ්‍යයනය කරන්න පුළුවන්. හැබැයි අපි මේකෙදි අධ්‍යයනය කරන්නේ මිල ප්‍රතිවිපාකය ගැන විතරයි. මිල ප්‍රතිවිපාකයේත් කොටස් දෙකක් තියෙනවා. එකක් තමයි ආදේශන ප්‍රතිවිපාකය අනිත් එක ආදායම් ප්‍රතිවිපාකය. අද ටිකක් සංකීර්ණයි මේ උගන්වපු ටික. ඒ නිසා මම මේ මිල ප්‍රතිවිපාක ඊළඟ රෙකෝඩින් එකෙන් ඔයාලට දාන්නම්. මේ කරපු ටික හොඳින් බලන්න. යම් තැනක් තේරෙන්නේ නැත්නම් ගෲප් එකට මෙසේජ් එකක් දාන්න.